මාන්නයක් උපදවා ගන්නවා නේද? අපි තමයි දානේ හොඳටම දුන්නේ. අරගොල්ලන්ට වඩා අපේ දානේනේ හොඳ කියලා මොකද ඉන්නේ මාන්නයක් උපදවා ගන්න. අරගොල්ලන්ට පුළුවන්ද? ආ පරම්පරාව අපි කියන වංශය බල ගන්නවා කියලා. දැන් සමහර අය දැකලා තියෙනවා අපච්චි මේ දානේ ධර්ම දානේ දෙන්න ඇවිල්ලා ධර්ම දානේ ලියන ලිස්ට් එකේ හැටි. ධර්ම දානේ දෙන්න ඇවිල්ලා ධර්ම දානේ ලියන ලිස්ට් එකේ හැටි දැකලා තියෙනවද? ලියන්නේ මොකද්ද? තමන්ගේ වංශ පරම්පරාව ඔක්කොම මේකේ තියෙනවා. මොකද්ද? වෛද්‍ය ඉංජිනේරු දැන් සමහර වෙලාවට මේක ලියන්න ඕන මේ ගෙදර හිටලා ඉඳපු බල්ලා මැරිලා බල්ලට පිම්පිනිස ලියනකොට විස්තරය ලියන්නේ කොහොමද? ඇමරිකාවේ පදිංචි වෛද්‍ය අසවල් මහතාගේ නිවසේ සිටි ටොමියාට පිම්පිනිස. දැන් ටොමියට වෛද්‍ය කෑල්ල අදාළද? ඉංජිනේරු කෑල්ල අදාළ නැහැ. දැන් තේරුණාද කිව්ද? ඒතර අන්න ඒ මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? Taman දන්නේ නැතුව මොකද්ද මේ අරගෙන තියෙන්නේ අඹ? මාන්නේ අරගෙන. මොකද්ද දීලා තියෙන්නේ? දානං දත්ව ධර්ම දානේ සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලුම දානයන්ට වඩා දිනන දානේ ධර්ම දානේ දීලා පරාද වෙලා මොකෙන්ද මාන්නේ? දැන් මම මේ කිව්වේ නම් වල අගට වෛද්‍ය කියලා ලියන්න එපා කියලාද කිව්වේ? නෑ. එහෙම වරදවා තේරුම් ගන්න එපා. කෙනෙක් Tamanට වෛද්‍ය වෘත්තිය තියෙනවා නම් ලිව්වට කමක් නෑ. හැබැයි Taman හිත පරීක්ෂා කරගන්න ඕන මාන්නේ එනවද කියලා මේක ASCII. එනවනම් ලියන්න එපා. එන්නේ නැත්නම් ලිව්වට කමක් නෑ.